ආයිබෝවන් ළමයි අද පාඩම තමයි අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල. මුලින්ම අපි බලමු අන්තර්ජාලය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඉන්ටර්නෙට් යන අන්තර්ජාලය යන්නේ ඉන්ටර්නෙට් යන කුමක්ද? ලෝකය පුරා විසිරීලා තියෙන ඒ කියන්නේ මිලියන සංඛ්‍යාන්ත පරිගණක සහ අනෙකුත් උපාංග ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන්ස් වෙන සර්විස් ඒවට තමයි අනෙකුත් තාක්ෂණික උපාංග කියලා කියන්නේ. එතකොට මිලියන සංඛ්‍යාන්ත පරිගණක සහ අනෙකුත් තාක්ෂණික උපාංග එකිනෙකට සම්බන්ධ වීමෙන් හැදුණු විශාලතම පරිගණක ජාලයට තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. එතකොට මේ අන්තර්ජාලය කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් මේ ජාලයන්ගේ ජාලය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ network of networks. එතකොට මේ ජාලයන්ගේ ජාලය කියන්නේ ලෝකයේ තියෙන කුඩා පරිගණක ජාල දහස් ගණනක් එකට එකතු වෙලා හැදුණු මහා ජාලයකට තමයි මේ ජාලයන්ගේ ජාලය කියලා කියන්නේ. එතකොට මේ අන්තර්ජාලය ගැන කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් විශ්ව ගම්මාන තියෙනවා. ග්ලෝබල් විලේජ්. එතකොට මේ විශ්ව ගම්මාන කියන්නේ මොකද්ද? විශ්ව ගම්මාන කියන්නේ අද කාලේ අන්තර්ජාලය නිසා මුළු ලෝකයම එකම කුඩා ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ sannivedanaya ඉතාමත් පහසු ලෙසින් ඉතාමත් අඩු වේගයකින් ඕනම තැනකට යවන්න පුළුවන් නිසා මේ මුළු ලෝකයම කුඩා ගම්මානයක් විදිහට හඳුන්වලා තියෙන එකට තමයි විශ්ව ගම්මානයක් කියලා කියන්නේ. එතකොට අන්තර්ජාලය ගැන ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියමනක් කියලා තියෙනවා අන්තර්ජාලය කියන්නේ හෙට දවසේ ගෝලීය ගම්මානයේ නගර චතුරස්‍රය බවට පත්වමින් තියෙනවා කියලා. ඒකට එහෙම කියන්නේ ලෝකෙම ප්‍රසිද්ධ මයික්‍රෝසොෆ්ට් එකේ නිර්මාතෘ බිල් ගේට්ස් තමයි කියන්නේ අන්තර්ජාලය හෙට දවසේ ගෝලීය ගම්මානයේ නගර චතුරස්‍රය බවට පත් වෙනවා කියලා. එතකොට මේ අන්තර්ජාලය ගැන කතා කරද්දී අපිට පළවෙනියෙන්ම කතා කරන්න තියෙන ටොපික් එක තමයි URL කියන්නේ. ඒ කියන්නේ Uniform Resource Locator. URL. එතකොට URL එකක් කියන්නේ මොකද්ද? එතකොට URL එක කියන්නේ අන්තර්ජාලයේ තියෙන ඕනම සම්පතක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙනවනේ දැන් එක එක සම්පත් වෙබ් අඩවි තියෙනවා, PDF තියෙනවා, වීඩියෝ තියෙනවා. ඒ කියන්නේ අන්න ඒ වගේ තියෙන ඒවා හඳුනා ගන්න තියෙන අනන්‍ය නම තමයි URL එක කියලා කියන්නේ. URL එක කියන්නේ මොකද්ද? අන්තර්ජාලයේ තියෙන ඕනම සම්පතක් හඳුනා ගැනීමට භාවිතා කරන නම තමයි URL එක කියලා කියන්නේ. එතකොට උදාහරණයක් විදිහට HTTPS www.donest.lk/ මම ලියන්නම් exam/O-level/result
.lk sorry .html. ඒතර URL එකක් කියන්නේ මෙන්න මේ වගේ දිග නමක්. සාමාන්‍යයෙන් කෙටි වෙන්නත් පුළුවන්, ඒක දිග් වෙන්නත් පුළුවන්. ඒක URL එකේ සයිස් එක තියෙන තැන අනුව තමයි වෙනස් වෙන්නේ. එතකොට URL එකක් කියන්නේ මොකද්ද? අන්තර්ජාලයේ තියෙන ඕනම සම්පතක් හඳුනා ගන්න තියෙන අනන්‍ය නම තමයි URL එක කියලා කියන්නේ. එතකොට URL එකෙත් මේ කොටස් තියෙනවා. මෙන්න මේ පළවෙනි එක. මේකට අපි කියනවා protocol. එතකොට මේ protocol කියන්නේ මොකද්ද? protocol කියන්නේ අපි data යවන නීතිය තමයි, data යවන නීතිය හරි භාෂාව හරි තමයි මේ protocol කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්න ලියුමක් යවනවා කියලා අපිනේ එක තීරණය කරන්නේ normal post යවනවාද register post යවනවාද කියලා. අන්න ඒ වගේ මොන ආකාරයෙන්ද යවන්නේ කියලා තීරණය කරන එකට තමයි මේ protocol එක කියලා කියන්නේ. ඒතකොට මේ protocol එකේ වර්ග දෙකක් තියෙනවා. එතකොට මේකේ පළවෙනි එක තමයි නේද HTTP කියන එක. ඒක සාමාන්‍ය protocol එක. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන protocol එකක් තමයි HTTP කියලා. ඒ අකුරු 4. එතකොට මේකට S එකතු වෙනවා. ඊගා protocol එක තමයි HTTPS කියන එක. එතකොට මේ S කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් HTTP කියන්නේ සාමාන්‍ය protocol එකක්. එතකොට මේකට S එකතු කරාම ඒක ඒ සයිට් එක ආරක්ෂිතයි කියන්නේ. ඒ කියන්නේ පාස්වර්ඩ් හරි බැංක් විස්තර හරි මොනවා හරි එකක් ආරක්ෂිතව යවන්න පුළුවන් විදිහට හින්දා තමයි මේකට S කියලා දාලා තියෙන්නේ. ඒක කියන්නේ අර සාමාන්‍ය ප්‍රොටෝකෝල් එකට වඩා සෑහෙන ආරක්ෂිතව පණිවිඩ යවන්න තමයි HTTPS කියන එක අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි දැන් URL එකක් ගත්තාම මුලින්ම පටන් ගන්න ප්‍රොටෝකෝල් එකකින්. අපි පළවෙනියටම කතා කරන්නේ ප්‍රොටෝකෝල්. ඒ කියන්නේ දැන් නමක් අපි දැන් අන්තර්ජාලයට උනත් පණිවිඩ යවන්නේ. එතකොට ඒ යවන පණිවිඩයේ මුලින්ම යවන ආකාරය තමයි මේ HTTP එකෙන් අපිට හඳුන්වලා දෙන්නේ. ඊගාවට කතා කරනවා අපි URL එකේ දෙවෙනි කොටස තමයි domain එක කියලා කියන්නේ. මේ සම්පූර්ණ එක නෙමෙයි sorry. ඒකල URL එකේ කොටසක් තියෙනවා domain එක කියලා. domain එක කියන්නේ මොකද්ද? domain එක කියලා කියන්නේ දැන් හිතන්න මිනිස්සුන්ට සංඛ්‍යා මතක තියාගන්න අමාරුයිනේ. කියන්නේ සාමාන්‍යයෙන් දැන් සංඛ්‍යා ගොඩාක් තියෙනවානේ. දැන් බයිනරි නම්බර්ස් ගත්තාම සෑහෙන බයිනරි නම්බර් ඔය එක මේ ඉලක්කමකට එක අකුරකට සෑහෙන බයිනරි නම්බර් එකක් තියෙනවා. එතකොට ඒක මතක තියාගන්නට වඩා නමක් මතක තියාගන්න එක ලේසියි. ඒ හින්දා තමයි මේ ඩොමේන් නේම් එකක් URL එකට දීලා තියෙන්නේ. ඒ කියන්නේ වසම් නාමයක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ වසන් නාමෙන් අපිට ඒ කියන්නේ හොයාගන්න පුළුවන් ඒක කොයි රටේද, ඒක මොන දෙයට අයිති එකක්ද, මේ යවන පණිවිඩය මොන જાති එකක්ද, අන්න ඒක හොයාගන්න තමයි මේ ඩොමේන් එකක් තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ඩොමේන් එකෙන් තමයි අපි මේ යවන පණිවිඩේ මේකට අදාළ එකක් කියලා අපි මේ හොයාගන්නේ. ඒක ඩොමේන් වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඩොමේන් ගත්තාම
සාමාන්‍ය ඩොමේන් එකක් තියෙනවා .com කියලා. ඒක මේකෙන් තියෙන්නේ වෙන්නේ .com කියන්නේ සාමාන්‍ය වාණිජමය කටයුතු වලට පාවිච්චි කරන ඩොමේන් එකක්. වාණිජ කටයුතු වලට පාවිච්චි කරන ඩොමේන් එකක් තමයි මේ .com කියලා එක ගන්න. එතකොට GOV කියලා ඩොමේන් එකක්. ඒක මොනවාද? ගවර්න්මන්ට්, ඒ කියන්නේ රාජ්‍ය ආයතන. රාජ්‍ය ආයතන පාවිච්චි කරන ඩොමේන් එකක් තමයි GOV කියන්නේ. එතකොටම EDU ඩොමේන් එකක් තියෙනවා. ඒක මොනවද? එඩියුකේෂන්. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලට. අධ්‍යාපන කටයුතු වලට තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට තව ඩොමේන් එකක් තියෙනවා. තව ඩොමේන් එකක් තියෙනවා EDU. ඒ කියන්නේ අධ්‍යාපනයට අදාළ ඩොමේන් එකක් තමයි EDU කියලා කියන්නේ. එතකොට ඊගාව ඩොමේන් එක තමයි ORG කියලා අපි ගන්නෙ. ඒ කියන්නේ සංවිධාන වලට අදාළ දෙයක් තමයි මේ ඩොමේන් එක පාවිච්චි කරන්නේ. ඒතර ඩොමේන් වර්ග කීපයක් තියෙනවා. එකක් .com එක, ඒක වාණිජමය කටයුතු වලට පාවිච්චි කරන එක. GOV කියලා තියෙන්නේ ගවර්න්මන්ට් නැත්නම් රාජ්‍ය ආයතන වලට පාවිච්චි කරන ඩොමේන් එක. ඊට පස්සේ අපි පාවිච්චි කරන EDU කියලා ඩොමේන් එකක්. ඒක এডুকেෂන්. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලට පාවිච්චි කරන ඩොමේන් එකක්. ඒ වගේම ORG කියලා තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්නේ සංවිධාන වලට. එතකොට ඒක තමයි කිව්වේ අර මොකේටද පාවිච්චි කරන්න කියලා අපි අඳුරගන්න තමයි මේ ඩොමේන් එක පාවිච්චි කරන්නේ. දැන් අපිට කියන්න බලන්න .com තිබ්බ ගමන් ඒක 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 වාණිජමයකට අයත් එකක්. GOV කියලා තිබ්බහම ඒක ගවර්න්මන්ට්. ඒ කියන්නේ රජයේ වෙබ්සයිට් එකක් කියලා අපිට ඒක රජයේ URL එකක් කියලා අපිට නම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩොමේන් තියෙනවා රටවල් නියෝජනය කරන්න. ඒ කියන්නේ දැන් රටකින් රටකට මේ ඩොමේන් එක අඳුරගන්න. දැන් අන්තර්ජාලය කියන්නේ එක රටකට සීමා වුණ එකක් නෙවෙයිනේ. ඒක ඒ කියන්නේ ලෝකේම තියෙන ජාලයන්ගේ එකතුවක් කියලා. එතකොට අපිට ඒකෙන් කොයි රටේද කියලා හදිස්සියට අඳුරගන්න අමාරුයි. ඒකට තමයි රටවල් වලටත් වෙන වෙනම වසම් නාම දීලා දෙන්නේ. එතකොට අපි බලමු ලංකාවට .lk කියලා කියන්නේ ලංකාවේ වසම් නාම. ඒ කියන්නේ ලංකාවට අදාළ ඩොමේන් නේම් එක තමයි .lk කියලා කියන්නේ. ශ්‍රී ලංකා. එතකොට .in කියලා කියන්නේ ඉන්දියාවට ඉන්දියාවේ වසම් නාමයක් තමයි .in කියලා කියන්නේ. ඒ වගේම තියෙනවා UK එක්සත් රාජධානිය US. අන්න ඒ වගේ රටවල් වලට එක වසම් නාම අඳුරගන්න වසම් නාම ටිකක් දීලා තියෙනවා. .lk කියන්නේ ලංකාවට, .in කියන්නේ ඉන්දියාවට, .uk කියන්නේ එක්සත් රාජධානියට, .us කියන්නේ එක්සත් ජනපදයට. අන්න ඒ වගේ ඒ URL එක මොන වසම් නාමය, ඒ කියන්නේ මොකේට අයිතිද කියන එක අඳුරගන්න තමයි අපි වසම් නාමයක් පාවිච්චි කරලා දෙන්නේ. නැත්නම් අපිට කියන්න බෑනේ මේ URL එක මොකේටද, මොන පැත්තටද, මොන තැනටද අයිති කියලා. අන්න ඒකට තමයි අපිට URL එකේ ඩොමේන් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ඊගාව එක තමයි පාත් එක කියලා කියන්නේ. ඒ කියන්නේ URL එකේ පාත් එකක් තියෙනවා. දැන්
අපි කතා කරා ඉස්ලාම් ප්‍රොටෝකෝල් එකක් තියෙනවා ඊට පස්සේ ඩොමේන් එකක් තියෙනවා දැනට ඒකම මේ තමයි URL එක ඉතුරු ටික. එතකොට මේක තමයි URL එකේ path එක කියලා කියන්නේ. ඒ කියන්නේ exam/o level. එතකොට මොකද්ද? ඒ කියන්නේ මේ exam/o level කියන්නේ මොකක්ද? path එක කියන්නේ තියෙන තැන. ඒ කියන්නේ අපිට අදාළ ෆෝල්ඩර් එක යන පාර තමයි කියන්නේ. ඒ කියන්නේ exam කියන ෆෝල්ඩර් එකේ O level කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපිට අවශ්‍ය දේ තියෙන්නේ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තාම දැන් අපි කියන්නේ දැන් මොකක් හරි අම්මා අහපුවාම නෑ සෝරි අපි අම්මගේ මොකක් හරි ආවම අම්මා කියන අර කුස්සියේ කබඩ් එකේ උඩ තට්ටුවේ තියෙන්නේ කියලා. අන්න ඒ වගේ අපිට අවශ්‍ය දෙයට යන පාත් එක අපිට අවශ්‍ය දෙයට යන පාර තමයි පාත් එක කියලා හඳුන්වන්නේ. URL එකටත් එහෙම පාත් එකක් තියෙනවා. නැත්තම් අපි දන්නේ නැහනේ මේ අවශ්‍ය දේ කොයි තැනද තියෙන්නේ කියලා. ඒක තමයි මෙතන exam/o level/ කියන්නේ exam කියන ෆෝල්ඩර් එකේ o level කියන ෆෝල්ඩර් එකේ ඇතුලේ තමයි අපිට අවශ්‍ය දේ තියෙන්නේ කියලා තමයි පාත් එක හඳුන්වලා තියෙන්නේ. ඒතර මේ result.html කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපිට අවශ්‍ය ගොනුව අපිට අවශ්‍ය දේ තියෙන්නේ මෙතන. අර කොච්චර දේ වුණත් අපිට අවශ්‍ය දේ තියෙන්නේ මෙතන. එතකොට ඒ දේ තියෙන තැනට යන පාර තමයි exam.olevel. කියලා sorry exam/olevel/ කියලා කියන්නේ. එතකොට මොකද්ද? URL එකක් ගත්තාම URL එක කොටස් කීපයකට බෙදෙනවා. එතකොට අපිට ඉස්සෙල්ලාම HTTP කියන්නේ නියමාවලිය. ඒ කියන්නේ ප්‍රොටෝකෝල් එක. ඉස්සෙල්ලාම ප්‍රොටෝකෝල් එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ වසම් නාමය. ඒ කියන්නේ අපි ඒකට මොන දේටද අයිති කියලා අපි ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ සම්මා ඒ කියන්නේ අපිට අවශ්‍ය සම්පත් ගොනුව තියෙන තැන. ඒ කියන්නේ සම්පත් ගොනුවට යන පාත් එක. ඊගාවට අන්තිමේටම තමයි සම්පත් ගොනුව තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම URL එකක් ගත්තාම ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. ඊගාවට සේවාවක් තියෙනවා www. ඊගාවට වසම් නාමය තියෙනවා. gov.lk gov.lk ස්ලෑෂ් ගවට පාත් එක ebook ස්ලෑෂ් ඉංග්ලිෂ්. ඒ කියන්නේ ebook කියන ෆෝල්ඩර් එකේ ඉංග්ලිෂ් කියන ෆෝල්ඩර් එකේ තමයි අපිට අයිති සම්පත් ගොනුව තියෙන්නේ. ප්‍රොටෝකෝල් www කියන්නේ සේවාව සර්විස්. එතකොට මේක තමයි වසම් නාමය නැත්තම් ඩොමේන් නේම් එක. මේක තමයි පාත් එක. මේක තමයි සම්පත් ගොනුව.
එතකොට අන්තිමේටම තියෙන්නේ පුතේ සම්පත් ගොනුව. එතකොට පළවෙනියටම තියෙන්නේ URL එකේ ප්‍රොටෝකෝල් එක. ඊට පස්සේ www කියලා පටන් ගන්න සර්විස් එක. එතකොට අපි යන පාත් එක කොහොමද අඳුරගන්නේ? පාත් එක තියෙන්නේ සම්පත් ගොනුවයි ඩොමේන් නේම් එකයි අතර තියෙන සියලුම දේවල් යන පාත් එක. يعني මෙතන දෙකක් තිබ්බට තව ෆෝල්ඩර් ඇතුලේ තියෙන්න පුළුවන්. එතකොට සෑහෙන ලොකු පාත් එකක් වෙන්න පුළුවන්. ඩොමේන් එකයි අපිට අවශ්‍ය සම්පත් ගොනුවයි අතර පැවති එක තමයි පාත් එක කියලා කියන්නේ. හරි. අපි එතකොට අන්තර්ජාලයේ තවත් වැදගත් පාඩමකට යමු. ඒක තමයි IP address. ආයෙත් නැත්නම් IP ලිපිනය කියන්නේ. IP address. එතන මේ IP address එකක් කියන්නේ මොකක්ද? IP address එකක් කියන්නේ අන්තර්ජාලයට කිව්වනේ අන්තර්ජාලය කියලා කියන්නේ පරිගණක සෑහෙන ප්‍රමාණයක එකතුවක් කියලා. එතකොට අන්න ඒ එක පරිගණකය හඳුන්වා ගන්න. එක පරිගණකයට දීලා තියෙන අංකය පරිගණකය හඳුනා ගන්න දීලා තියෙන ලිපිනය තමයි IP address එක කියලා කියන්නේ. ගෙදරක් දැන් ගෙවල් මේ ලංකාවේ ගෙවල් ගොඩක් තියෙන එකට අපි ඇඩ්‍රස් එක එන්න ගේ කොහෙද කියලා හොයාගන්නේ. අන්න ඒ වගේ තමයි පරිගණකය කොයි පැත්තකද කොයි පරිගණකයක්ද කියලා හඳුනගන්න ඇඩ්‍රස් එකක් දීලා තිනවා. පරිගණකයට දීලා තියෙන ඇඩ්‍රස් එක තමයි IP ඇඩ්‍රස් එක කියලා කියන්නේ. එතකොට මේ IP ඇඩ්‍රස් එකක් හැදෙන්නේ බිඳුවේ ඉඳලා 255ට යන අගයන් 4කින් තමයි IP ඇඩ්‍රස් එකක් හැදෙන්නේ. කියන්නේ බිඳුවේ ඉඳලා 255ට යන අංක වලින් තමයි කොටස් 4කින් සමන්විත වෙලා තමයි මේ IP ඇඩ්‍රස් එක හැදෙන්නේ. සාමාන්‍යයෙන් IP ඇඩ්‍රස් එක 17.172.224.47 මෙතෙන් කොටස් 4. ඒ කියන්නේ ටිප් වලින් තමයි කොටස් වෙන් කරන්නේ. හරි. 1 2 3 4 මේ හැම අංකයකම බිඳුවට වඩා වැඩි වෙන්නත් ඕනේ 255ට වඩා අඩු වෙන්නත් ඕනේ. මේ 17 මේ 224 ඒ කියන්නේ 255ට වඩා අඩු වෙන්නත් ඕනේ. ඒ අතරේ එකක් තමයි IP address එක කියලා කියන්නේ. ඊට වඩා තියෙනවා. එතකොට IP address වෙනස් වෙනවා. ඒතර IP address එක කියලා කියන්නේ අන්තර්ජාලයේ තියෙන සෑම පරිගණකයක්ම වෙන් කරලා හඳුනා ගන්න තියෙන අංකයක් තමයි IP address එක කියලා තියෙන්නේ. ඒක බිඳුවේ ඉඳන් 25 දක්වා අංක 4කින් අගයන් ඒ කියන්නේ අගයන් 4කින් තමයි සමන්විත වෙන්නේ. ඊගාවට අපි කතා කරමු අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය. එතකොට අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය කතා කරද්දී අපි URL එක කතා කරා ප්‍රොටෝකෝල් එකක් කියලා. එතකොට අන්තර්ජාලය කියන්නේ තනි හිමිකරුවෙකුට පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට ඒ සමස්ත ක්‍රියාවලියම පාලනය වෙන්නේ මෙන්න මේ ප්‍රොටෝකෝල් වලින්. එතකොට ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මොකක්ද? පරිගණක ජාලවල ක්‍රියාත්මක කරන නීති පද්ධතියක්. දැන් හැම එකටම නීති පද්ධතියක් තියෙනවානේ. එතකොට මේ අන්තර්ජාලයට නීති පද්ධතිය තමයි ප්‍රොටෝකෝල් එක කියලා කියන්නේ. තේරුණාද? එතකොට මේක අන්තර්ජාල ක්‍රියාකාරීත්වය
පදනම් වෙලා තියෙන්නේ සේවාලාභී සහ සේවාදායක ආකෘතියක් මත. ඒ කියන්නේ ක්ලයන්ට් සර්වර් කියන ඒ අතර තමයි මේ අන්තර්ජාලය පදනම් වෙලා තියෙන්නේ. ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා, ඒ ක්ලයන්ට් දෙන සේවාවක් තියෙනවා. අන්න අන්තර්ජාලයෙන් වෙන්නේ අන්න ඒක. ඒ කියන්නේ අන්තර්ජාලය කියන්නේ සේවාලාභී සහ සේවාදායක ආකෘතියක් මත පදනම් වෙලා තමයි දෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ට මතක තබා ගන්න පුළුවන් IP ලිපින මේ හදලා දෙන එක තමයි කරන්නේ අන්තර්ජාලයෙන් වෙන්නේ. ඊගාවට අන්තර්ජාලයේ තවත් එක පැත්තක් තමයි වසම් නාම සේවාදායක DNS කියලා කියන්නේ. එතකොට මේ DNS කියලා කියන්නේ මොකද්ද? දැන් පරිගණකයක් අපි පරිගණකයකට මතක තියාගන්න පුළුවන් අංක විදිහටනේ. කියන්නේ බයිනරි නම්බර්ස් වලින් තමයි පරිගණකය මතක තියාගන්නේ. එතකොට මේ DNS කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට පහසුවෙන් මතක තබා ගැති URL. ඒ කියන්නේ URL. මිනිස්සුන්ට මතක තියාගන්න පුළුවන් URL පරිගණකවලට තේරුම් ගත හැකි IP ලිපින බවට පත් කරන එක. ඒ කියන්නේ අපි දැන් මිනිස්සුන්ට මතක URL එකක් අංක වලට වඩා නම් වලින්. එතකොට මිනිස්සුන්ට මතක URL එක පරිගණකයට සංඛ්‍යාත්මකව හරවන එකට තමයි මේ DNS එක කියලා කියන්නේ. කියන්නේ පරිවර්තන ක්‍රියාවලියට තමයි වසම් නාම සේවාදායකයන් කරන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් අපි www.google.com කියලා අපි ටයිප් කරනවා කියලා හිතන්නකො. එතකොට ඒක පරිගණකයට තේරෙන විදිහට IP ලිපිනයක් බවට පත් කරන එක තමයි DNS එකෙන් කරන්නේ. අපි දෙන නාමය IP ලිපිනයක් බවට පත් කරන එක තමයි පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදිහට IP ලිපිනයක් බවට පත් කරන එක තමයි DNS එකෙන් කරන්නේ. එතකොට මේක DNS එකක් සිදුවන ආකාර කීපයක් තියෙනවා. දැන් පරිගණකයට නිකම්ම තේරෙන්නේ නැහැනේ. පරිශීලකයෙක් විසින් URL එකක් දෙන්න ඕන. URL එකක් කියන්නේ සම්පූර්ණ ක්‍රියාවලියන්නේ. දැන් URL එකක්. එතකොට මේකේ පළවෙනි DNS එකක් ක්‍රියා කරන්න පරිශීලකයන් විසින් URL එක ටයිප් කරන්න ඕනේ. එතකොට පරිශීලකයා URL එක ටයිප් කරපුවාම ඒක DNS සේවයකට අරන් යනවා. DNS සේවයකට අරන් යනවා. එතකොට DNS එකෙන් තමයි කරන්නේ ඒක පරිගණකයට තේරුම් ගන්න විදිහට ඒක IP ලිපිනය IP ඇඩ්‍රස් එකක් විදිහට කන්වර්ට් කරනවා. එතකොට එහෙම තමයි DNS එක පළවෙනියටම වැඩ කරන්නේ. යූසර් කෙනෙක් URL එක ටයිප් කරනවා. ඒක DNS සේවයකට යනවා. DNS එකෙන් තමයි ඒක IP ලිපිනයක් බවට පත් කරන්නේ.
එතකොට ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ කන්වර්ට් කරපු IP ලිපිනය එයා වෙබ් සර්වර් එකෙන් ඉල්ලනවා. ඒ කියන්නේ මට මේ IP ලිපිනයට අදාළ දේ ලබා දෙන්න කියලා ඉල්ලීමක් යවනවා. ඉල්ලීමක් යවනවා වෙබ් සර්වර්. ඊට පස්සේ වෙබ් සර්වර් එක මගෙන් ආපහු HTML ප්‍රවාහයක් ලෙස අපේ තිරයේ ඒක පෙන්නුම් කරනවා. එතකොට DNS එකක් වෙන්නේ කොහොමද? අපි URL එකක් ටයිප් කරනවා. ඒක DNS සේවයකට යනවා. DNS සේවකයෙන් එක IP ඇඩ්‍රස් එකක් බවට පත් කරනවා. IP ඇඩ්‍රස් එකෙන් වෙබ් සර්වර් එකෙන් ඉල්ලීමක් කරනවා. ඒ IP ඇඩ්‍රස් එකට අදාළ දේ ලබා දෙන්න කියලා වෙබ් සර්වර් එක HTML ප්‍රවාහයකින් අපිට ඒක පෙන්නුම් කරනවා. එහෙම තමයි අපි හොයන හැමදේම අපිට ක්ෂණිකයෙන් ලබා දෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ තමයි අපි ඉල්ලන හැමදේම අපිට ලබා දෙන්නේ. හරි. එතකොට අපි කතා කරා ප්‍රොටෝකෝල් ගැන. ප්‍රොටෝකෝල් වලින් තමයි හැමදේම වෙන්නේ. එතකොට මේ ප්‍රොටෝකෝල් අන්තර්ජාල නියමාවලි කීපයක්ම තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. එතකොට අන්තර්ජාල නියමාවලි පළවෙනි එක තමයි HTTP කියලා කියන්නේ. HTTP කියන්නේ HTML ලේඛන හොමාරුව සඳහා තමයි මේ ප්‍රොටෝකෝල් එක තියෙන්නේ. ඒ කියන්නේ අපි කතා කරන්නේ ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මොකද්ද? අපි යවන භාෂාව සහ අපි යවන මාධ්‍යය මොකද්ද කියලා හොයාගන්න තමයි. ඒ කියන්නේ අපි HTML ෆයිල් එකක් HTML ලේඛනයක් හොමාරු වෙනවා නම් ඒක HTTP එකක්. HTTP ප්‍රොටෝකෝල් එක. එතකොට TCP එතකොට IP ප්‍රොටෝකෝල් එකෙන් කියන්නේ IP ලිපිනයක් හොමාරු. ආයෙ තියෙනවා ප්‍රොටෝකෝල් එකක් FTP කියලා. ඒ කියන්නේ ගොනු හොමාරු සඳහා තමයි මේ ප්‍රොටෝකෝල් එක අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ තැනකින් තව තැනකට ගොනුවක් යවන්න තමයි FTP ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරන්නේ. එතකොට SMTP කියන එක පාවිච්චි කරන්නේ විද්‍යුත් තැපැල් හොමාරුවට. ඒ කියන්නේ විද්‍යුත් තැපැල් ඊමේල් යවන්න තමයි අපේ SMTP කියන ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරන්නේ. එතකොට ICMP කියලා ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්නේ දෝෂ ඇති අවස්ථාවල පණිවිඩ දැන්වන්න. එතකොට අන්තර්ජාල නියමාවලි කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි HTTP කියන එක. ඒකෙන් කරන්නේ HTML ලේඛන හොමාරු කරගෙන එක. එතකොට TCP IP කියන එකෙන් කරන්නේ IP ලිපින ප්‍රවාහය කරන එක. එතකොට FTP කියන්නේ ගොනු ප්‍රවාහනය නැත්නම් ගොනු හුවමාරුවට තියෙන ප්‍රොටෝකෝල් එක තමයි FTP කියලා කියන්නේ. SMTP කියලා කියන්නේ විද්‍යුත් තැපැල් නැත්නම් ඊමේල් හුවමාරුවට තියෙන ප්‍රොටෝකෝල් එක තමයි SMTP කියලා කියන්නේ. හරි. ඊගාවට අපි කතා කරමු
සේවාලාභී සහ සේවාදායකයාගේ ආකෘතිය. ඒ කියන්නේ ක්ලයන්ට් අතරයි සේවා අතරයි තියෙන ආකෘතිය අපි කතා කරමු. එතකොට මේ ක්ලයන්ට් සේවා මොඩල් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? වෑන් අතර තමයි, ඒ කියන්නේ වෑන් කියන ජාලය අතර තමයි මේ ක්ලයන්ට් සේවා මොඩල් එක ක්‍රියා කරන්නේ. එතකොට සර්වර් කියන්නේ කවුද? සේවාදායකයා සහ සේවාලාභියා. එතකොට සේවාදායකයා කියන්නේ සම්පත් බෙදා දෙන ප්‍රධාන පරිගණකය. ඒ කියන්නේ ක්ලයන්ට් ගැන කතා කරමු. ක්ලයන්ට් කියන්නේ සේවාවක් ඉල්ලා සිටින පරිගණක පරිශීලක පරිගණක. ඒ කියන්නේ සේවයක් ඉල්ලන්න ඕනේ සේවයක් ලබා දෙන්න. එතකොට ඒ සේවය ඉල්ලන කෙනා ඒ ඉල්ලන පරිගණකය තමයි ක්ලයන්ට් කම්පියුටර් කියන්නේ. ක්ලයන්ට් කියන්නේ සේවාලාභියා. එතකොට සේවාදායකයා කියන්නේ ඒ ඉල්ලීමට සම්පත් බෙදා දෙන ප්‍රධාන පරිගණකය තමයි සේවාදායකයා කියලා කියන්නේ. එතකොට ඒක ක්ලයන්ට් මෙතන ඉන්නවා. මෙතන සර්වර් එක තියෙනවා. ක්ලයන්ට් සර්වර් එකක් ඉල්ලනවා. ඉල්ලීමක් කරන පරිගණකය රික්වෙස්ට් එකක් කරනවා සර්වර් එකෙන් ඒකට අදාළ රෙස්පොන්ස් එකක් ලබා දෙනවා. ඔන්න ඕක තමයි සේවාලාභී සේවාදායකයා අතර තියෙන ගනුදෙනුව තමයි ඕක. කියන්නේ ක්ලයන්ට් රික්වෙස්ට් එකක් යවනවා සර්වර් සයිට් එකට. සර්වර් සයිට් එකෙන් ඒකට අදාළව රෙස්පොන්ස් එක ක්ලයන්ට් ලබා දෙනවා. ඕක තමයි සේවාලාභී සහ සේවාදායකයා අතර තියෙන ආකෘතිය. එතකොට තොරතුරු හුවමාරු. එතකොට තොරතුරු කොහොමද හුවමාරු වෙන්නේ? අපි දැන් හිතන්න දැන් ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලෝඩින් කියන එක තේරෙනවනේ. අපි සරලව දන්නනේ ඩවුන්ලෝඩ් කරන්නේ යම් තැනකින් දෙයක් බාගත කර ගැනීම. ඒකත් මෙහෙම තමයි. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් එකේ වෙන්නේ මේකේ අනිත් පැත්ත. දැන් අතන උනේ ක්ලයන්ට් රික්වෙස්ට් එකක් යවලා රෙස්පොන්ස් එකක් ක්ලයන්ට් හම්බෙන එකනේ. ඩවුන්ලෝඩ් එකේ වෙන්නේ මේකට අපි ඩවුන්ලෝඩ් කියලා හඳුනන්න පුළුවන්. දැන් රෙස්පොන්ස් ඒ කියන්නේ සර්වර් සයිට් එකෙන් ක්ලයන්ට් සර්වර් සයිට් එකෙන් ක්ලයන්ට් තොරතුරු ගන්න එකට තමයි ඩවුන්ලෝඩ් කියලා කියන්නේ. කියන්නේ සර්වර් සයිට් එකෙන් ක්ලයන්ට් තොරතුරු ගන්න එකට තමයි ඩවුන්ලෝඩ් කියලා කියන්නේ. එතකොට ඒකේම අනිත් පැත්ත තමයි අප්ලෝඩ්. ඒ කියන්නේ ක්ලයන්ට් ගාව තියෙන දේවල් සර්වර් සයිට් එකට උඩුගත කිරීම. ඒ කියන්නේ නැත්තම් අප්ලෝඩ් කිරීම තමයි අප්ලෝඩ් කරන එකට තමයි අප්ලෝඩ් කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ සේවාලාභී පරිගණකයේ ඇති තොරතුරු සේවාදායක පරිගණකයේ වෙත ලබා දීම තමයි අප්ලෝඩ් කියලා කියන්නේ. හරි. අපි ඊගාවට කතා කරමු මේ අන්තර්ජාලයේ මේන් පොයින්ට් එකක් වෙච්ච www
www ලෝක ව්‍යාප්ත වියමනය නැත්නම් World Wide Web කියන මාතෘකාවන්. එතකොට මේ World Wide Web නැත්නම් www කියන එක නිර්මාණය කරලා තියෙන්නේ සර් ටිම් බර්නර්ස්-ලී කියන මේ කියන්නේ ප්‍රොෆෙසර් තමයි www නිර්මාතෘ ලෙස අපි හඳුන්වන්නේ. එතකොට අපිට මේ www කියන එක අනිවාර්යෙන් අන්තර්ජාලයට පිවිසීම සඳහා අනිවාර්යෙන් ඕනේ. ඒ කියන්නේ වෙබ් අඩවිවලට පිවිසීමට වෙබ් අතිරික්තයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ වෙබ් අතිරික්ත කියන්නේ මොකද? වෙබ් බ්‍රවුසර් කියලා මොකද? කට්ටිය දන්නවා වෙබ් බ්‍රවුසර් කියන්නේ මොනවද කියලා? දන්න වෙබ් බ්‍රවුසර් ටිකක් හැමෝම දන්නවනේ. Google Chrome, එතකොට Mozilla Firefox, Microsoft Edge, Safari, Opera සෑහෙන්න දන්නව නේද? වෙබ් බ්‍රවුසර්ස්. හරි. එතකොට මේ www කියන්නේ මොකද්ද? www කියන්නේ ලේඛන එකතුවක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අන්තර්ජාලය හරහා සම්බන්ධ කර ඇති අතිවිශාල ඉලෙක්ට්‍රොනික ලේඛන හෝ වෙබ් පිටු සමූහයකට තමයි මේ www කියලා කියන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ලේඛන සහ වෙබ් පිටු. ඒ කියන්නේ අපි දැන් පොතක් සාමාන්‍ය පොතක් ගත්තාම ඒක පිටු වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්නේ පොතකට කියන දේ පොතක් වගේ කියන එකක් තමයි මේ www කියන්නේ. දැන් www කියන්නේ අන්තර්ජාලයේ තියෙන සේවාවක්. එතකොට ඉලෙක්ට්‍රොනික ලේඛන සහ වෙබ් පිටු වල එකතුවක් තමයි www කියලා කියන්නේ. එතකොට මෙම ලේඛන කියන්නේ දැන් ඉලෙක්ට්‍රොනික ලේඛන සහ වෙබ් පිටු සම්බන්ධ කරන්න අපි hyperlinks කියලා ටොපික් එකක් පාවිච්චි කරනවා. hyperlinks ඒ කියන්නේ ලේඛන එකිනෙකට සම්බන්ධ කරන්න hyperlinks අපි පාවිච්චි කරනවා. එතකොට ඒ කියන්නේ ලේඛන සමූහයක් එකතු කරලා තියෙන හින්දා අපිට ඕනෑම තැනක ඉඳන් ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ඕනෑම තැනක සිට මෙම තොරතුරු අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක තැනක් කියලා නෑ. ඒ කියන්නේ වෙබ් පිටු තැනින් තැන එකතු වෙලා තියෙන සමූහයක්නේ. එතකොට ඕනෑම තැනක ඉඳලා අපිට ඒක බලා ගන්න පුළුවන්. ඕනම තැනක ඉඳලා තොරතුරු බලා ගන්න පුළුවන් www හරහා කියනවා. ඒතර අපි කතා කරා මේක නිර්මාතෘ කවුද කියලා. සර් ටිම් බර්නර්ස්-ලී කියන මහත්තයා තමයි 1989 දී ක්‍රීන් ආයතනයේදී CERN ආයතනයේදී මේ නිර්මාණය කළා තියෙනවා. ඒතර මේක ප්‍රසිද්ධියට පත් කළා තියෙන්නේ 1991 දී තමයි මේක ප්‍රසිද්ධියට පත් කළා තියෙන්නේ. එතකොට ඔහුම තමයි ප්‍රොටෝකෝල් වල HTTP සහ HTML කියන එකයි URL යන ප්‍රමිතීන් හඳුන්වලා තියෙන්නේ මේ ටිම් බර්නර්ස්-ලී කියන පුද්ගලයා. ටිම් බර්නර්ස්-ලී තමයි www නිර්මාතෘ වල වගේම HTML සහ HTTP සහ URL ප්‍රමිතීන් හඳුන්වලා දීලා තියෙන්නේ ඔහු. එතකොට මේ අන්තර්ජාලය සහ www අතර වෙනස අපි බලමු. එතකොට අපි කතා කරා අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා. අන්තර්ජාලය කියන්නේ ලෝක පුරා ඇති පරිගණක එකිනෙකට සම්බන්ධ කරලා තියෙන භෞතික යටිතල පහසුකමක් තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. ඒ කියන්නේ වයර් සහ කේබල් රැහන් සහිත පද්ධති වල තමයි මේ අන්තර්ජාලය එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ. භෞතික පද්ධති වගේ නැත්නම් ඒ කියන්නේ ඒ භෞතික පද්ධති නැත්නම් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ. එතකොට මේ www කියන්නේ World Wide Web කියන්නේ ඒ අන්තර්ජාලයේ මත ක්‍රියාත්මක කරන සේවාවක්.
ඒ කියන්නේ අන්තර්ජාලයේ ඇතුලේ ක්‍රියාත්මක වෙන දෙයට තමයි අපි www World Wide Web නැත්තම් ලෝකයේ වෙබ් පිටු සහ තොරතුරු වල එකතුවකට තමයි අපි www කියලා කියන්නේ. එතකොට අපි බලමු මේ www වල ප්‍රධාන තාක්ෂණයන් මොනවද කියලා. පළවෙනි එක තමයි HTML නැත්නම් Hypertext Markup Language කියන එක. එතකොට මේ HTML කියන්නේ මොකද්ද? www ඇතුලේ ඇති වෙබ් පිටු. ඒ වෙබ් පිටු නිර්මාණය කිරීමට භාවිතා කරන සම්මත භාෂාවට තමයි මේ HTML කියලා කියන්නේ Hypertext Markup Language. එතකොට මේ වෙබ් පිටු නිර්මාණයට උදව් වෙන language එකක් තමයි HTML කියලා කියන්නේ. එතකොට මේ HTTP කියන්නේ මොකද්ද? Hypertext Transfer Protocol. ඒ කියන්නේ ඒ තියෙන වෙබ් පිටු සහ දත්ත අන්තර්ජාලය හරහා හුවමාරු කිරීමට භාවිතා කරන ප්‍රොටෝකෝල් එක තමයි HTTP කියලා අපි හඳුන්වන්නේ. එතකොට URL එක Uniform Resource Locator. එතකොට අපි කතා කරා URL එක කියන්නේ ඒ තියෙන වෙබ් පිටුව අනන්‍යව හඳුනා ගන්න යොදන නාමය තමයි URL එක කියලා කියන්නේ. ඒ කියන්නේ එක වෙබ් පිටුවක් හඳුනා ගන්න තියෙන නම තමයි URL එක කියලා අපි හඳුන්වලා තියෙන්නේ. එතකොට වෙබ් බ්‍රවුසර් එකක් කියන්නේ මොකද්ද? ඔයාලා දන්න වෙබ් බ්‍රවුසර් අපි කතා කරන්නේ Google Chrome, Mozilla Firefox, Apple වල තියෙන Safari, Microsoft Edge. එතකොට ඒ වගේ ගොඩාක් වෙබ් බ්‍රවුසර්ස් තියෙනවා. එතකොට අපි වෙබ් පිටු ක්ලයන්ට් කෙනෙක් වෙබ් පිටුවකට සම්බන්ධ වෙන්න නැත්නම් වෙබ් පිටුවක් ඇතුළට යන්න නැත්නම් ඒව ඇතුලේ තියෙන දේවල් නරඹන්න ඒවා ඇතුලේ තියෙන මෘදුකාංග බලා ගන්න සම්බන්ධ වෙන මෘදුකාංගයකට තමයි වෙබ් බ්‍රවුසර් කියලා පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ වෙබ් බ්‍රවුසර් එකකින් තමයි අපි අන්තර්ජාලයට නැත්නම් වෙබ් පිටුවකට සම්බන්ධ වෙන්නේ වෙබ් බ්‍රවුසර් එකක් කරා. එතකොට අන්තර්ජාලයට අපිට සම්බන්ධ වීම සඳහා වෙබ් බ්‍රවුසර් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට අපි කතා කරන ඊගාට වෙබ් සේවා ආදායකයා වෙබ් සර්වර්. එතකොට වෙබ් සර්වර් එකක් කියන්නේ මොකද්ද? වෙබ් සේවා ආදායකයා කියලා කියන්නේ කවුද? එතකොට වෙබ් සේවා ආදායකයා කියලා කියන්නේ වෙබ් අඩවි වලට අදාළ ලිපිකණු. ඒ කියන්නේ වෙබ් පිටුවේ තියෙන ලිපිකණු සහ දත්ත ගබඩා කරගෙන පවත්වාගෙන යනු ලබන ප්‍රධාන පරිගණකයකට තමයි වෙබ් සේවා දායකය කියලා කියන්නේ. ඒ කියන්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි වලට අදාළ ලිපිකණු සහ දත්ත ගබඩා කරගෙන තියෙන ප්‍රධාන පරිගණකයකට තමයි වෙබ් සේවා දායකය කියලා කියන්නේ. එතකොට අපි ඉල්ලන හැම දෙයක්ම අපි සර්ච් කරන හැම දෙයක්ම අපිට අපි අන්තර්ජාලයෙන් ඉල්ලන හැම දෙයක්ම ලබා දෙන්නේ අන්න වෙබ් සේවා දායකයා ඇතුලෙන් අරන් තමයි අපිට අවශ්‍ය දේ ලබා දෙන්නේ. එතකොට වෙබ් සේවා දායකෙක් අවශ්‍යමයි. වෙබ් සේවා දායකයා තමයි ලෝකේ තියෙන හැම දෙයක්ම එකට එකතු කරලා ගබඩා කරලා අවශ්‍ය වෙලාවට ලබා දෙන්නේ වෙබ් සේවා දායකයා. ඒතර අපි කලින් කතා කරා වෙබ් අඩවියක් ක්‍රියා කරන්නේ කොහොමද කියලා. එතකොට මේ www එකේ ප්‍රයෝජන මොනවාද? එතකොට මේකේ ප්‍රයෝජන හැම එකටම බලපානවා. ඒ කියන්නේ අධ්‍යාපනයට නැත්තම් ව්‍යාපාරවලට නැත්තම් sannivedanයට ඒ හැම එකටම මේ www අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ
අධ්‍යාපනය ගත්තාම මාර්ගගත අධ්‍යාපනය පර්යේෂණ අපිට අධ්‍යාපනයට අවශ්‍ය සියලු දේවල් මේ බලා ගන්න මේ www වලින් පුළුවන්. ඊට පස්සේ e-commerce සේවා ව්‍යාපාරවලට භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීමත් මේ www වල කරන්න පුළුවන්. කියන්නේ ව්‍යාපාරවලට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම sannivedanයට. ඒ කියන්නේ තව කෙනෙක්ට පණිවිඩයක් දෙන්න, තව කෙනෙක්ට පණිවිඩයක් ලබා දෙන්න, සමාජ සම්බන්ධතා පවත්වා ගන්නත් මේ www වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි. එතකොට www වගේම ඊගාව අන්තර්ජාලයේ තියෙන මේන් පොයින්ට් එකක් තමයි විද්‍යුත් තැපෑල කියලා කියන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික මේල්. එතකොට මේ ඉලෙක්ට්‍රොනික මේල් එකක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් අපි පණිවිඩයක් යවන්න ක්‍රමයක් ඕනේ. අන්න අන්තර්ජාලය හරහා ඕනෑම තැනකට පණිවිඩයක් සහ ලේඛන හුවමාරු කර ගැනීමට පාවිච්චි කරන වේගවත්ම තැපෑල තමයි විද්‍යුත් තැපෑල කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් ඉස්සර ගෙදරකට මොකක් හරි පණිවිඩයක් આવනවා නම් පෝස්ට් ඔෆිස් එක හරහානේ යවන්නේ. අන්න ඒ වගේ අන්තර්ජාලයේ මොකක් හරි පණිවිඩයක් යවනවා නම් අන්න ඒ පෝස්ට් ඔෆිස් එකට තමයි විද්‍යුත් තැපෑල කියලා කියන්නේ. ඒ කියන්නේ විද්‍යුත් තැපෑල කියන්නේ අන්තර්ජාලය හරහා ඕනෑම තැනකට පණිවිඩ සහ ලේඛන හුවමාරු කිරීමට භාවිතා කරන ක්‍රමයට තමයි විද්‍යුත් තැපෑල කියලා කියන්නේ. එතකොට මේ විද්‍යුත් තැපෑලේ ලක්ෂණ මොනවද? ඒ කියන්නේ තප්පර කිහිපයකින් පණිවිඩය ළඟා වෙනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි වේගයකින් මේ පණිවිඩය යනවා. එතකොට විද්‍යුත් තැපෑල හරහා ඕන ඒ කියන්නේ රූප, ශබ්ද, ලේඛන ඕන එකක් අමුණලා යවන්න පුළුවන් අපිට. දැන් නෝමල් අපි යවන පෝස්ට් එකේ මේ වීඩියෝ එකක් පෝස්ට් ඔෆිස් කරන්න බෑනේ. ඕනම් පුළුවන් ලේඛනයක් නැත්තම් මොකක් හරි මේ රූපයක් තමයි යවන්න පුළුවන්. ඒ වුණාට මේ විද්‍යුත් තැපෑලේ ශබ්ද, ලේඛන, රූප හැම දෙයක්ම වීඩියෝ ඒ දේ යවන්න පුළුවන්. එතකොට ඒක වාසියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි කඩදාසි භාවිතයක් නොවස පරිසර හිතකාමී වෙනවා. ඒ කියන්නේ අපි යවන්නේ විද්‍යුත් තැපෑලක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික මේල් එකක් තමයි යවන්නේ. එතකොට භෞතික දෙයක් නෙවෙයි යවන්නේ අපි. එතකොට පරිසරයට හානියක් වෙන්නේ නෑ මේ ඊමේල් වලින්. එතකොට මේ විද්‍යුත් තැපෑලේ ව්‍යුහයක් කියලා එකක් තියෙනවා. අපි නෝමල් පෝස්ට් ඔෆිස් එකේ යවන විදිහ එකක්ම තමයි. ඒ කියන්නේ පරිශීලක නාමයක් තියෙනවා. කියන්නේ ලිපිනේ හිමිකරුවාගේ අනන්‍ය නාමය තියෙන්න ඕන. යූසර් නේම් එක තියෙන්න ඕන. ඊමේල් එකක් හදන්න යූසර් නේම් එක තියෙනවා. යූසර් නේම් එක තියෙන්න ඕනේ. ඒ වගේම වසම් නාමයකුත් තියෙන්න ඕනේ. සේවය සපයන ආයතනයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ඊමේල් එක යවන්න සේවය සපයන ආයතනයක් තියෙන්න ඕනේ. අපි ඔය පාවිච්චි කරන්නේ gmail.com කියලා. ඒ කියන්නේ googlemail.com. අන්න ඒ වගේ තමයි වසම් නාමයක් තියෙන්න ඕනේ. මුලින්ම යූසර් නේම් එකක් තියෙන්න ඕනේ. ඊගාවට ඒකටම වසම් නාමයක් තියෙන්න ඕනේ. විද්‍යුත් තැපැල් ලිපිනයක ව්‍යුහය තමයි මේක. යූසර් නේම් එක සාමාන්‍යයෙන් හිතන්න සමන් කියලා. සමන් @gmail.com. අන්න ඒ වගේ මේ ව්‍යුහ දෙකෙන්
සම්පූර්ණ එකට තමයි Gmail එකක් නැත්තම් විද්‍යුත් තැපැල් ලිපිනයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට විද්‍යුත් තැපෑලක ප්‍රධාන කොටස් තියෙනවා. මොනවාද? අර අපි normal යවනා වගේම තමයි. පළවෙනි එකම to. ඒ කියන්නේ කාටද යවන්නේ අපි? ලබන්නාගේ. ඒ කියන්නේ අපි මේ විද්‍යුත් ලිපිනය කාටද යවන්නේ? අන්න ඒ කෙනාගේ විද්‍යුත් ලිපිනය තමයි මෙතන to කියන තැන දාන්න ඕන. අපි හිතමුකෝ අපි යවන්නේ නිමල්ට කියලා. nimal@gmail.com. එතකොට to කියන තැන උඩින්ම දාන්න ඕනේ යවන කෙනාගේ. ඒ කියන්නේ ඒක අපි යවන්නේ කාටද? මේ ලිපිනය ලබන්නේ යාගේ විද්‍යුත් ලිපිනය තමයි අපි උඩින්ම දාන්න ඕන. ඊගාවට අපි දාන්න ඕනේ සබ්ජෙක්ට් එකක්. සබ්ජෙක්ට් එකක් කියනවාද? අපි නෝමල් සාමාන්‍ය ලියුමක අපි මාතෘකාවක් කියලා දාලා දෙන්නේ. අන්න ඒ වගේ මොකක් සඳහාද? ඒ කියන්නේ අර අපි යවන එක ප්‍රධාන කෙටියෙන් අන්න මාතෘකාවක් සබ්ජෙක්ට් එක කියන්නේ මාතෘකාවක් කෙටි මාතෘකාවක් අපි දාන්න ඕනේ. ඒ කියන්නේ ඊගාවට අපි ඇටච් කරන දේවල්. ඒ කියන්නේ අපි මොකක් හරි පින්තූරයක් ඇටච් කරනවා නම් PDF එකක් දානවා නම් ඉමේජ් එකක් දානවා. අන්න ඒ ඇටච් කරන දේවල් ඇටච් කරන්න ඕනේ. ඊගාවට බොඩි එකේ තමයි අපි පණිවිඩයක් ලියනවා නම් ඒ සියලු දේවල් ලියන්නේ මෙන්න මේ බොඩි එකේ. එතකොට උඩින්ම අපි මේ ලියුම යවන්නේ කාටද? ඒ කියන්නේ ලියුම ලැබෙන්නේ කාටද? ලබන්නාගේ ලිපිනය දාන්න ඕනේ. එතකොට සබ්ජෙක්ට් එක අපි යවන අරමුණේ කෙටි මාතෘකාවක් දාන්න ඕනේ. ඊට පස්සේ අපි ඇටච් කරන සියලු දේවල් ඇටච් කරලා අපිට මොන හරි ලියන්න තියෙනවා නම් ඒ සියලු දේවල් ලියලා දාන්න ඕනේ. එතකොට මේ විද්‍යුත් තැපෑලේ වාසි මොනවාද? විද්‍යුත් තැපෑලේ වාසි. දැන් සාමාන්‍ය තැපෑලක් ගන්නකො ළමයි. සාමාන්‍ය තැපෑලක සාමාන්‍යයෙන් දවසක් හෝ දවස් දෙකක්වත් යනවා. ඒ වුණාට විද්‍යුත් තැපෑලෙන් ඉතාම වේගවත් ඉතාමත් කෙටි කාලයකින් අනිත් පැත්තේ ඉන්න කෙනාට තොරතුරු හොමාරු කරගන්න පුළුවන්. ඒ වගේම පිරිවැය අතින් ගත්තාම ඉතාමත් අඩු පිරිවැයක් තමයි මේකට යන්නේ. චූටිම චූටි ඩේටා ප්‍රමාණයක් තමයි යන්නේ. ඒ වගේම තමයි තව එකක් තමයි ආරක්ෂිත බව. ඒ කියන්නේ සාමාන්‍ය ලිපියක් ගත්තාම වැස්සට තෙමෙන්න පුළුවන්, එක්ක නැති වෙන්න පුළුවන්. එතකොට මේ ඊමේල් එකක් එහෙම වෙන්නේ නැහැ. ආරක්ෂාව අතින් සෑහෙන ඉස්සරහකින් ඉන්නවා මේ ඊමේල් කියලා තියෙන එක. ඒතර විද්‍යුත් තැපෑලේ වාසියක් විදියට ආරක්ෂිත බව, අඩු පිරිවැයක් කියන ඉතා වේගවත් බව කියලා ගන්න පුළුවන් අපිට. එතකොට අපි කතා කරා to කියන එකේ ලබන්නා කියන එක දාන්න ඕනේ කියලා. එතකොට ලබන්නා කියන එකත් අපිට තෝරා ගැනීම කීපයකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද? ඒ කියන්නේ අපි එක්කෙනෙක්ට යවනවා නම් අර to කියන තැන දාලා සාමාන්‍ය විදියට යවන්න පුළුවන්. එතකොට ඊගාවට යටින් ඔප්ෂන් එකක් තියෙනවා CC කියලා. එතකොට ඒ කියන්නේ මොකද්ද? CC කියන්නේ කාබන් කොපි. ඒ කියන්නේ අපි සාමාන්‍ය කොපියක් යවනවා. ඒ කියන්නේ අපි යවන්නේ සමණ්ඩ නම් ඒක අපිට නිමල්ටත් යවන්න ඕනේ නම් අපිට එකවරම
මෙතන CC කියන තැන ඒ දෙන්නගේම ඊමේල් ඇඩ්‍රස් දාලා එකම ස්ට්‍රක්චර් එකට එකම ලිපිනය ඒ දෙන්නටම එකවර යවන්න පුළුවන්. ඒ දෙන්නටම දාලා ඒ දෙන්නටම එකම ලිපිනය එකවර යවන්න පුළුවන්. කියන්නේ එකම එක. එතකොට සාමාන්‍යයෙන් හිතන්න CC කියන එකේ වාසිය දැන් අපි නෝමල් ඊමේල් එකක් සොරි නෝමල් මේ ලියුමක් යවනවා නම් අපිට දෙන්නෙට යවන්න ඕන නම් දෙන්නගෙම දෙන්නට දෙකක් ලියන්න ඕනේ. එතකොට වෙන වෙනම ලියන්න ඕනේ. එතකොට මේක එහෙම නෙවෙයි. අපිට යවන්න ඕන ප්‍රමාණය කාටද? කාබන් කොපියක් දාලා ඒ කෙනාට අර යවන ස්ට්‍රක්චර් එකටම කාබන් කොපියක් විදියට තව කෙනෙක්ට යවන්න තමයි අපි CC කියන එක නැත්නම් කාබන් කොපි ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ. තව ඔප්ෂන් එකක් තියෙනවා DCC කියලා. DCC කියන්නේ මොකක්ද? එතකොට අපි BCC කියලා කියන්නේ අපි උඩින්ම දානවා ටූක් කියලා කෙනෙක්. එතකොට මේ ටූ කියන කෙනාට අපි කියන්නේ අපි පිටපතක් වෙන කට්ටියට යවනවා කියලා. දැන් එතකොට අපි මේ හරහා යද්දී මේ ටූ කියන කෙනා හිතන්නේ එයාට විතරයි යවුවේ කියලා. කියන අනිත් අයට යවුවා කියලා පේන්නේ අන්න ඒ කෙනාට පේන්නේ නැති වෙන්න යවන්න තමයි අපි BCC කියන එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ 2 කියන කොටසේ සිටින අයට ඒ ලිපියේ කොපිය තව කෙනෙක්ට යවුවා කියලා පේන්නේ නැති වෙන්න යවන එකට තමයි BCC කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ. පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න නම් මේ BCC කියන ඔප්ෂන් එක මාර වැදගත් වෙනවා. එතකොට අපිට එහෙම මොකක් හරි පෞද්ගලික යවන්න ඕන නම් මේ BCC කියන ඔප්ෂන් එකෙන් යවන්න පුළුවන්. එතකොට මේ ප්‍රධාන විද්‍යුත් තැපැල් මොනවාද? අපි දන්නවා Gmail ගන්න පුළුවන්, Outlook ගන්න පුළුවන්, Yahoo ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රධාන විද්‍යුත් තැපැල් අපිට ගන්න පුළුවන්. එතකොට අද කාලේ මේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ සාමාන්‍යයෙන් ඕනම දෙයක 80%ක් ව්‍යාපාරිකයන් sannivedanaya කරන්න මේ ඊමේල් කියන දේ පාවිච්චි කරනවා. දැන් අපි උනත් මොකක් හරි ෆයිල් එකක් quality විදිහට යවන්න ඕන ඊමේල් එකනේ පාවිච්චි කරන්නේ. මොකේට හරි සාමාන්‍ය පුද්ගලයාත් ඊමේල් පාවිච්චි කරනවා. එතකොට මේ ඊමේල් කියන එක සෑහෙන ලොකු පිරිසක් පාවිච්චි කිරීමට සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට අපි බලමු මේකේ තියෙන ආරක්ෂාව සහ ආයාචිත තැපැල් කියලා කොටසක් ඊමේල් වල. එතකොට මේ ආරක්ෂාව සහ ආයාචිත තැපැල් කියන්නේ මොනවද? හිතන්න ස්පෑම් ෆෝල්ඩර් එකක් තියෙනවා. එතකොට අපිට හිතන්න නොදන්න, ඒ කියන්නේ දැන් අපි කිව්වනේ දැන් ව්‍යාපාරික ශේෂ්ඨ වලින් ඊමේල් එනවා කියලා. ප්‍රොමෝෂන් සාමාන්‍යයෙන් ඊමේල් හරහා එවනවා. ඒක නොදන්න පාර්ශ්ව වලින් ලැබෙන ලිපින යන්නේ කොහෙටද? ආයාචිත තැපැල් වලට. ඒ කියන්නේ ස්පෑම් ෆෝල්ඩර් එකට තමයි නොදන්නා පාර්ශ්ව වලින් ලැබෙන ඊමේල් ගබඩා කරලා තියාගන්නේ ආයාචිත තැපැල් නැත්නම් ස්පෑම් කියන ෆෝල්ඩර් එක ඇතුලේ. ඒ කියන්නේ පරිගණක වෛරස් වලින් ආරක්ෂීම සඳහා ආරක්ෂිත සැමදියක් එතකොට මේ අපිට නොදන්නා පාර්ශ්ව වලින් ලැබෙන ලිපි නැත්තම් අපි මොකක් හරි නොදන්න ලින්ක් එකක් ක්ලික් කරලා ගියාම ඒව වලින් ආරක්ෂා කරන්න තමයි මේ ස්පෑම් කියන ෆෝල්ඩර් එක තියෙන්නේ.
එතකොට අපි ඊගාවට කතා කරන FTP ගොනු හුවමාරු නියමාවලිය. එතකොට මේ ගොනු හුවමාරු නියමාවලිය කියන්නේ මොකද්ද? FTP file transfer protocol කියන්නේ මොකද්ද? file transfer protocol කියන්නේ අන්තර්ජාලය හෝ වෙනත් IP ජාලයක් කරා පරිගණක දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමට භාවිතා කරන නියමාවලියට තමයි FTP කියලා කියන්නේ. අර කලින් කිව්වා වගේම සර්වරයි ක්ලයන්ට් අතරයි තියෙන පණිවිඩ හුවමාරුවට භාවිතා කරන එක තමයි ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියලා කියන්නේ. එතකොට මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් වල වාසි මොනවද? විශාල ප්‍රමාණයේ ගොනු හුවමාරු කරගන්න පුළුවන්. අර ඒ වගේම කලින් කිව්වා වගේම සේවාලාභියා සහ සේවා දායකයා අතර තියෙන ආකෘතියෙන් තමයි මේ FTP කියන නැත්නම් ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියන ආකෘතිය පැවැත්වෙලා තියෙන්නේ. එතකොට මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියන එක වෙබ් අඩවි නිර්මාණයේදී නැත්නම් වෙබ් පේජස් නිර්මාණය කිරීමේදී ලිපිගොනු සර්වර් එකට යැවීමට බහුලව භාවිතා කරනවා කියලා කියනවා. එතකොට මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් වල ප්‍රධාන අංගයන් මොනවද? එකක් තමයි ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් නැත්නම් FTP client කියන එක. ඊගාවට තමයි FTP කියන සර්වර් කියන එක. නැත්නම් ප්‍රොටෝකෝල් නැත්නම් නියමාවලිය කියන එක. අපි කලින් කතා කරා භාගත කිරීම සහ උඩුගත කිරීම. භාගත කිරීම කියන්නේ සර්වර් එකෙන් ක්ලයන්ට් පෞද්ගලික පරිගණක ලබා ගන්න තොරතුරු උඩුගත කිරීම කියන්නේ ක්ලයන්ට් විසින් සර්වර් එකට ලබා දෙන තොරතුරු තමයි උඩුගත කිරීමක් කියලා කියන්නේ. එතකොට මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් වලදී ආරක්ෂා සවන් සහ සීමාවන් තියෙනවා. එතකොට මොකද්ද මේකේ? ඒ කියන්නේ මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් අතර මේ ට්‍රාන්ස්ෆර් වෙද්දී තොරකම් කිරීමට නැත්නම් දත්ත ලබා ගැනීමට තව කෙනෙක්ට ඉතාමත් පහසුයි කියලා කියනවා. ඒ හින්දා අපි ඊට වඩා ආරක්ෂිත FTPS කියන නිර්දේශයන් භාවිතා කරලා පණිවිඩ හුවමාරුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එකේදී ෆයර්වෝල් සමග ගනුදෙනු කිරීමේදී ඉතාමත් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ වෛරස් එන්න පුළුවන්. අන්න ඒ වගේ ෆයර්වෝල් එකෙන් ක්‍රියා කරද්දී ගැටලු මතුවෙන්න තියෙන ඉඩ ඉතාමත් වැඩි. හරි. අපි ওই කතා කරපු ටිකේ නෝට් එකක් ලියාගෙන යමු. හරි. මුලින්ම උඩින් මාතෘකාව දාගන්න අන්තර්ජාලය යනු කුමක්ද? අන්තර්ජාලය යනු ලොව පුරා පවතින අන්තර්ජාලය යනු ලොව පුරා විසිරී පවතින පරිගණක සහ අනෙකුත් විද්‍යුත් උපාංග කෝටි ගණනක් එකින් එකට සම්බන්ධ කරමින් නිර්මාණය වී ඇති දැවැන්ත ජාලයකි. ඒකටම ලියාගන්න. මෙය ජාලයන්ගේ ජාලය වරහන් ඇතුලේ network of networks
ලෙසද හඳුන්වනු ලබයි. අන්තර්ජාලය යනු ලෝ පුරා විසිරී පවතින පරිගණක සහ අනෙකුත් විද්‍යුත් උපාංග කෝටි ගණනක් එකිනෙකට සම්බන්ධ කරමින් නිර්මාණය වී ඇති තෙවැන්ත ජාලයකි. මෙය ජාලයන්ගේ ජාලය network of networks ලෙසද හඳුන්වනු ලබයි. ඊගාවට අන්තර්ජාලයේ ප්‍රධාන ලක්ෂණ. යටතේ ලියා ගන්න. විශ්වීය සම්බන්ධතාවය. නැත්තම් global connectivity. global connectivity. ඒක ඉස්සරහින් ලියා ගන්න. ලෝකයේ ඕනෑම තැනක සිටින අයෙකුට ලෝකයේ ඕනෑම සිටින අයෙකු සමග තප්පර කිහිපයකින් සම්බන්ධ වීමට ඇති හැකියාව ඊගාව එක තමයි තොරතුරු හුවමාරුව. ඒකට ඉස්සරහින් ලියා ගන්න. වෙබ් අඩවි විද්‍යුත් තැපෑල් සහ සමාජ මාධ්‍ය හරහා දත්ත සහ තොරතුරු බෙදා ගැනීම. ඊගාව ලක්ෂණය තමයි සම්පත් පරිශීලනය. ඒක යටතේ ලියා ගන්න. අධ්‍යාපනික ව්‍යාපාරික සහ විනෝදාස්වාද මෙවලම් පහසුවෙන් ලබා ගත හැකි වීම. හරි. ඊගාවට ලියාගන්න අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය. ඒක යටතේ ලියා ගන්න. අන්තර්ජාලය ක්‍රියා කරන්නේ TCP නැත්තං IP TCP/IP නමින් හැඳින්වෙන පොදු නීති පද්ධතියක් protocols පොදු නීති පද්ධතියක් protocols පදනම් කරගෙන මෙහිදී දත්ත කුඩා කොටස් ලෙස ගමන් කරයි. හරි. එතකොට TCP/IP කියන්නේ මොකද්ද? යටින් දාගෙන TCP/IP. ඒක යටතේ ලියා ගන්න. දත්ත නිවැරදිව ගමනාන්තය වෙත යොමු කිරීම සහතික කරයි. ඊගාව පොයින්ට් එක IP address. ඒක ඉස්සරහින් ලියා ගන්න. අන්තර්ජාලයට සම්බන්ධ සෑම උපාංගයකටම අනන්‍ය වූ ලිපිනයක් පවතී. ඊට පස්සේ මාතෘකාව අන්තර්ජාලයේ වැදගත්කම. ලියා ගන්න. අධ්‍යාපන ශාස්ත්‍රයට, සංනිවේදන ශාස්ත්‍රයට,
ව්‍යාපාර විනෝදාස්වාදය හරි ඊගාව ටොපික් එක තමයි URL යනු කුමක්ද URL යනු කුමක්ද ඒක යටතේ ලියගන්න URL යනු Uniform Resource Locator Uniform Resource Locator යන්නෙහි කෙටි යෙදුමයි සරලව පැවසුවහොත් මෙය අන්තර්ජාලය මත පවතින යම් වෙබ් අඩවියකට හෝ ගොනුවකට පවතින ලිපිනය වේ ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට අපට එම වෙබ් අඩවියට ආවේනික වූ URL එකක් අවශ්‍ය වේ අපි කිව්වා URL කියන්නේ යම් කිසි දෙයක් අනන්‍යව හඳුනා ගන්න තියෙන දේ තමයි URL එක කියන්නේ ඊගාට දාගන්න URL එකේ ප්‍රධාන කොටස් එක දාගන්න යටින් දාගන්න http double colon slash www.google.com සාමාන්‍ය URL එකක් කොටස් කිහිපයකින් සමන්විත වේ. මේ පළවෙනි එක දාගන්න ප්‍රොටෝකෝල්. ඒක ඉස්සරහින් ලියාගන්න. මේ දත්ත හුවමාරු වන ආකාරය තීරණය කරයි. අපි කතා කරා මොන ආකාරයටද යන්නේ කියන්නේ මොන යන අවස්ථාව ඒ කියන්නේ යන ක්‍රමය තමයි අපි ප්‍රොටෝකෝල් එකක් කියලා හඳුන්වන්නේ. ඒකට උදාහරණ විදිහට http :// නැත්නම් https කියලා උදාහරණ දෙකක් දාගන්න. ඊගාව එක තමයි දෙවෙනි එක domain name. ඒක ඉස්සරහින් ලියාගන්න වෙබ් අඩවියේ නම වේ. කියන්නේ වෙබ් අඩවිය මොන වෙබ් අඩවියක්ද කියන එකේ නම තමයි domain එක කියලා කියන්නේ. ඒකට උදාහරණය google.com උදාහරණයක් විදිහට ලියාගන්න. path එක. ඊගාව පොයින්ට් තුන්වෙනි පොයින්ට් එක path. ඒක ඉස්සරහින් ලියාගන්න වෙබ් අඩවිය තුල ඇති නිශ්චිත පිටුවකට හෝ ගොනුවක් වෙත යොමු කරයි. උදාහරණයක් ලියාගන්න
image dot logo dot png උදාහරණ ලියලා. හරි ඊගාවට දාගන්න URL එක වැදගත්කම. අනන්‍යතාවය. ඊගාව එක ලියගන්න. එක් වෙබ් පිටුවක සිට තවත් පිටුවකට යාමට ඇති හැකියාව. ඊගාව එක ලියාගන්න. අන්තර්ජාලයේ ඇති ඕනෑම සම්පතක් ඉතා ඉක්මනින් සොයා ගැනීමට මෙය උපකාරී වේ. උදාහරණයක් දාගන්න සාමාන්‍ය කට්ටිය දන්නවනේ www.google.com www.youtube.com ඒවා දාගන්න උදාහරණයක් විදිහට. හරි ඊගාවට මාතෘකාව දාගන්න IP address IP ලිපිනය. IP ලිපිනයක් ගැන කුමක්ද? IP ලිපිනය යනු වරහන් ඇතුලේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස්. IP ලිපිනයක් යනු ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස් අන්තර්ජාලයට හෝ වෙනත් ජාලයකට සම්බන්ධ වී ඇති සෑම පරිගණකයකටම ස්මාර්ට් ජංගම දුරකථනයකට හෝ වෙනත් ඕනෑම උපාංගයකට ලබා දී ඇති අනන්‍ය වූ සංඛ්‍යාත්මක හඳුනා ගැනීමේ අංකයකි. මෙය අපගේ නිවසේ ලිපිනයක් මෙන් අන්තර්ජාලය තුළ ඇති ඔබේ උපාංගය නැත්නම් පරිගණකය හඳුනා ගැනීමට උපකාරී වේ. හරි ඊගාවට ලියාගන්න IP ලිපිනයක ප්‍රධාන කාර්යයන්. උපාංගය හඳුනා ගැනීමට හැකිවීම. උපාංගයක් හඳුනා ගැනීම. ඒ වගේම තමයි ස්ථානගත කිරීම. හරි ඊට පහලින් ලියාගන්න ඊවෙනම සබ් ටොපික් එක IP ලිපින වර්ග type of IP address. පළවෙනි පොයින්ට් එක IP version 4 IP version 4 ඒකයට තිලිය ගන්න මේ වඩාත් භාවිතා මේ වඩාත් බහුල භාවිතා වන වර්ගයයි. එය තිත්වලින් වෙන් කර ඇති සංඛ්‍යා 4කින් සමන්විත වේ. උදාහරණ 1902 182 72.1 උදාහරණයකට මේ ලියලා
දෙවැනි IP version එක IP version 6 ඒක යටතේ ලියාගන්න. අන්තර්ජාලය භාවිතා කරන උපාංග සංඛ්‍යාව වැඩිවීම නිසා නිර්මාණය කරන ලද නවීනතම වර්ගයයි. ඒ කියන්නේ අර ලෝකේ පවතින ගොඩාක් කියන්නේ IP address වැඩි හින්දා මේක තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට මේක 6කින් සමන්විත වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදාහරණයක් 2001 බිංදුවයි DB8 8.5 A3 මම පල්ලෙහාට ගන්නවා. එකයි දෙකයි තුනයි හතරයි පහයි 6 8ක් වෙනවා. 70 හරි ලියා ගන්න. 2001යි 2ක් කොහොම හරි 8ක් ලියා ගන්නවා. IP ලිපින 8ක් ලියා ගන්න උදාහරණයක් දෙන්න. ඊගාවට IP ලිපිනවල ස්වභාවය. පළවෙනි එක තමයි static IP. දෙවෙනි එක තමයි dynamic IP. හරි. IP ලිපිනය ගැන අපි කතා කරලා ඉවරයි. ඊගාව මාතෘකාව දාගන්න. අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය. ඒක යටතේ ලියා ගන්න. අන්තර්ජාලය යනු ලොව පුරා විසිරී ඇති ඒක අපි කතා කරන්නේ. ඊගා මාතෘකාව ලියා ගන්න. වසම් නාම පද්ධතිය. domain name system නැත්නම් DNS වසම් නාම පද්ධතිය. ඒක යටතේ ලියා ගන්න. DNS යනු අන්තර්ජාලයේ දුරකථන නාමාවලිය ලෙස හැඳින්විය හැකිය. ඒ කියන්නේ ෆෝන් බුක් එක අන්තර්ජාලයේ තියෙන ෆෝන් බුක් එක තමයි DNS කියලා කියන්නේ. DNS යනු අන්තර්ජාලයේ දුරකථන නාමාවලිය ලෙස හැඳින්විය හැකිය. මිනිසුන් වන අපට වෙබ් අඩවි වලට නම් මතක තබා ගැනීමට පහසු වුවද පරිගණකවලට තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වන්නේ අංක වලින් සමන්විත IP ලිපින වේ. DNS මගින් සිදු කරන්නේ අප ලබා දෙන අකුරු වලින් යුත් වෙබ් ලිපිනය අදාළ අංක වලින් යුත් IP ලිපිනය බවට පත් කිරීමයි. පල්ලෙහෙන් ලියා ගන්න. DNS ක්‍රියා කරන්නේ කෙසේද? .
පළවෙනි එක. ඉල්ලීමක් සිදු කිරීම. ඒක ඉස්සරහින් ලියා ගන්න. ඔබ වෙබ් බ්‍රවුසරයේ වෙබ් අඩවියක නම ටයිප් කළ විට එම ඉල්ලීම මුලින්ම DNS සේවාදායකයා වෙත යයි. අපි කතා කරා වගේම ක්ලයන්ට් මොකක් හරි ඉල්ලපුවාම කියන්නේ DNS සේවයකට. ඊගාවට දෙවෙනි එක තමයි සෙවීම. ඒක ඉස්සරහින් ලියා ගන්න. DNS සේවාදායකය තමන් සතු නාමාවලිය පරීක්ෂා කර එම නමට අදාළ IP ලිපිනය සොයා ගනිමු. තුන්වෙනි එක ප්‍රතිචාරය රෙස්පොන්ස්. ඒක යටතේ ලියා ගන්න. සොයාගත් IP ලිපිනය නැවත ඔබේ බ්‍රවුසරය වෙත එවනු ලබයි. ඒකටම එවිට බ්‍රවුසරය එම IP ලිපිනය හරහා අදාළ වෙබ් අඩවිය ඇති සේවාදායකය හා සම්බන්ධ වේ. ඊට පල්ලෙහාට ලියනවා. DNS වල වැදගත්කම. පොයින්ට් වශයෙන් ලියා ගන්න. මතක තබා ගැනීමේ පහසුව. 2 කාර්යක්ෂමතාවය. 3 ස්ථාවරත්වය. මතක තබා ගැනීමේ පහසුව, කාර්යක්ෂමතාවය සහ ස්ථාවරත්වය. ඊගාවට යටින් ලියා ගන්න. ප්‍රොටෝකෝල් යනු මොනවාද? හරි. ප්‍රොටෝකෝල් එකක් යනු පරිගණක ජාලයක් හරහා දත්ත හුවමාරු කර ගැනීමේදී අනුගමනය කළ යුතු පොදු නීති පද්ධතියකි. ජාලයකට සම්බන්ධ උපාංග දෙකක් අතර සංනිවේදනය නිවැරදිව සිදුවීමට නම් එම උපාංග දෙකම එකම ප්‍රොටෝකෝලයක් භාවිතා කළ යුතුය. ප්‍රධාන ප්‍රොටෝකෝල් වර්ග. පළවෙනි එක TCP/IP. TCP/IP. දෙවෙනි එක HTTP/HTTPS. තුන්වෙනි එක FTP File Transfer Protocol. හතරවෙනි එක SMTP. ඊගාව එක ලියා ගන්න ප්‍රොටෝකෝල් වල වැදගත්කම. සංනිවේදනය පාලනය කිරීමට දත්තවල නිර්වද්‍යතාවය තහවුරු කිරීමට පොදු භාෂාවක් ලෙස ක්‍රියා කිරීම. හරි. ඊගාව මාතෘකාව ලියා ගන්න ලෝක ව්‍යාප්ත වියමනය. World Wide Web නැත්නම් WWW.
ඒක යටතේ යන ලෝක ව්‍යාප්ත වියමනය යනු වරහන් ඇතුළේ www අන්තර්ජාලය හරහා පිවිසිය හැකි එකිනෙකට සම්බන්ධ වූ වෙබ් පිටු සහ තොරතුරු විශාල ප්‍රමාණයක් අඩංගු පද්ධතියකි. ලෝක ව්‍යාප්ත වියමනය යනු අන්තර්ජාලය හරහා පිවිසිය හැකි එකිනෙකට සම්බන්ධ වූ වෙබ් පිටු සහ තොරතුරු විශාල ප්‍රමාණයක් අඩංගු පද්ධතියකි. ඒකටම බොහෝ දෙනෙක් අන්තර්ජාලය සහ www යනු එකක් යැයි සිතුවද සැබවින්ම www යනු අන්තර්ජාලය මත ක්‍රියාත්මක වන එක් සේවාවක් පමණි. ඊගාව එක ලියාගන්න www හි පැවතින ප්‍රධාන අංග වෙබ් බ්‍රවුසර් ඒක ඉස්සරහින් ලියාගෙන www හි ඇති තොරතුරු නැරඹීමට භාවිතා කරන මෘදුකාංගයකි. දෙවෙනි එක වෙබ් අඩවි වෙබ්සයිට් තොරතුරු ඇතුළත් කර ඇති වෙබ් පිටු එකතුවකි. තුන්වෙනි එක හයිපර්ලින්ක්ස් එක් වෙබ් පිටුවක සිට තවත් වෙබ් පිටුවකට ක්ෂණිකව පිවිසීමට ඇති සැබැදිය වේ. හතරවෙනි එක HTTP නැත්නම් HTTPS ඒක ඉස්සරහින් ලියාගන්න. වෙබ් පිටු හුවමාරු කර ගැනීමට භාවිතා කරන ප්‍රධාන ප්‍රොටෝකෝලය. හරි. අපි ඊගාවට කතා කරමු ලියාගමු www හි වැදගත්කම. ලෝකේ ඕනෑම තැනක ඇති තොරතුරු ලබා ගැනීමට හැකිවීම. දෙවෙනි එක sannivedanaya ඉතාමත් පහසු වීම. ගෝලීය සම්බන්ධතාවයක් සඳහා උදව් වීම. අර උඩින්ම ලියාගන්න www යන කිව්ව තැනින් පොඩ්ඩක් www හි නිර්මාතෘ වන්නේ ටිම් බර්නර්ස්-ලී මහතාය. ඒක පොඩ්ඩක් මිස් වුණා. හරි. ඊගාව ටොපික් එක දාගන්න විද්‍යුත් තැපෑල නැත්නම් ඊමේල්. හරි. විද්‍යුත් තැපෑල යනු අන්තර්ජාලය හෝ වෙනත් පරිගණක ජාලයක් හරහා ඩිජිටල් පණිවිඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. සාම්ප්‍රදායික තැපැල් ක්‍රමයට වඩා මෙය ඉතා වේගවත් වන අතර ලෝකයේ ඕනෑම තැනක සිටින අයෙකුට තප්පර කිහිපයක් ඇතුළත පණිවිඩයක් යැවීමට මෙයින් හැකියාව ලැබේ. හරි. ඊමේල් පණිවිඩයක ප්‍රධාන කොටස්. main parts of an email. පළවෙනි එක header.
නැත්තම් වරහන් ඇතුලේ ශීර්ෂකය. ඒක යටතේ ලියා ගන්න. මෙහි පණිවිඩය යවන්නා වරහන් ඇතුලේ from කමාවක් ලබන්නා to පිටපතක් යවන්නා මම අර කිව්වේ cc/bcc සහ පණිවිඩයේ මාතෘකාව සබ්ජෙක්ට් අඩංගුවේ. දෙවෙනි එක තමයි බොඩි පණිවිඩය. ඒක යටතේ ලියා ගන්න. මෙහි ඔබ යැවීමට බලාපොරොත්තු වන සැබෑ ලිපිය හෝ තොරතුරු අඩංගු වේ. තුන්වෙනි එක ඇටැච්මන්ට් වරහන් ඇතුලේ ඇමුණුම් පණිවිඩය සමග යැවිය හැකි අමතර ගොනු වේ. උදාහරණ ඡායාරූප pdf වීඩියෝ. හරි. ඊගාවට ලියා ගන්න ඊමේල් ලිපිණයක ව්‍යුහය. Structure of an email address. ඊමේල් ලිපිණයක් කොටස් දෙකකින් සමන්විත අතර ඒවා ලකුණින් වෙන් කරනු ලබයි. උදාහරණ user at gmail.com. හරි. පළවෙනි පොයින්ට් එක පරිශීලක නාමය. username at ලකුණට පෙර ඇති කොටසයි. මෙය පරිශීලකයා හඳුනා ගැනීමට යොදා ගනී. දෙවෙනි එක domain name at ලකුණට පසුව ඇති කොටසයි. මෙයින් ඊමේල් සේවය සපයන ආයතනය හඳුනා ගනී. හරි. ඊමේල් එකක් භාවිත කිරීමේ වාසි බලමු. ඊමේල් භාවිත කිරීමේ වාසි. පළවෙනි එක වේගවත් බව. දෙවෙනි එක අඩු පිරිවැයකින් පණිවිඩය යැවීමට හැකිවීම. තුන්වෙනි එක ඕනෑම වෙලාවක භාවිතා කර හැකිවීම. හතරවෙනි එක වාර්තා තබා ගැනීමට හැකිවීම. කියන්නේ ගවඩා කරලා තියාගන්න පුළුවන්. ඊගාවට ලියා ගන්න ඊමේල් සඳහා භාවිතා වන ප්‍රොටෝකෝල්. SMTP simple mail transfer protocol. ඒක ඇත්තේ පණිවිඩය යැවීම සඳහා භාවිතා වේ. ඊගාව එක POP3 post office protocol. පණිවිඩ ලබා ගැනීම සඳහා භාවිතා වේ. IMAP Internet Message Access Protocol. විවිධ උපාංග හරහා පණිවිඩ කියවීමට සහ කළමනාකරණයට භාවිතා වේ.
ඊගාව ටොපික් එක. දත්ත හුවමාරු නියමාවලිය ප්‍රොටෝකෝල්. ඒක යටතේ ලියා ගන්න. පරිගණක ජාලයක් හරහා උපාංග දෙකක් අතර දත්ත හුවමාරු කිරීමේදී අනුගමනය කළ යුතු පොදු නීති රීති මාලාව නියමාවලියක් හෙවත් ප්‍රොටෝකෝල් එකක් ලෙස හැඳින්වේ. ඒකටම ජාලයකට සම්බන්ධ උපාංගවල නිෂ්පාදිත ආයතනය හෝ වර්ගය කුමක් වුවත් ඒවාට එකිනෙකා සමග සංනිවේදනය කිරීමට මෙම නියමාවලිය පොදු භාෂාවක් ලෙස ක්‍රියා කරයි. නියමාවලියක ප්‍රධාන කාර්යයන් දත්ත කැඩීම සහ නැවත සැකසීම, දෝෂ පාලනය, සංනිවේදන වේගය පාලනය. හරිලම්. අපි අද මෙතනින් නවත්තමු. අද අපි කතා කරා අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කියන එක. අන්තර්ජාලයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. අන්තර්ජාලයක් කියන්නේ ලෝකෙ පුරා ඇති මිලියන සංඛ්‍යාත පරිගණක තාක්ෂණික උපාංග එකිනෙකට සම්බන්ධ කිරීමෙන් සැදුණත් විශාලතම පරිගණක ජාලයට තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. ඒ හින්දා මේකට ජාලයන්ගේ ජාලය කියලාත් කියනවා. එතකොට මේ ඊගාවට කතා කරා අපි URL එකක් කියන්නේ මොකක්ද කියලා. අන්තර්ජාලයේ තියෙන ඕනෑම සම්පතක් නැත්නම් අන්තර්ජාලයේ තියෙන ඕනෑම දෙයක් අනන්‍යව හඳුනා ගන්න තමයි මේ URL එක අපි පාවිච්චි කරන්නේ. එතකොට URL එකේ කොටසක් තමයි මේ domain name එක කියලා කියන්නේ. ඒ domain name එකක් තියෙන්නේ මිනිස්සුන්ට මතක තබා ගැනීමට නාමයක් දීලා තියෙනවා URL එකේ. අන්න ඒකට තමයි domain name එක කියලා කියන්නේ. ඊට path එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ගොනුවට යන පාර නැත්නම් යන path එක තමයි මේ path එකෙන් කියලා අපි හඳුන්වන්නේ. ඒ වගේම තමයි IP ලිපිනය කියලා අපි කතා කරා. IP ලිපිනයක් කියන්නේ අන්තර්ජාලයේ තියෙන සෑම පරිගණකවල වෙන් කරලා හඳුනා ගන්න තියෙන විශේෂිත අංකයට තමයි IP ලිපිනයක් කියලා කියන්නේ. නැත්නම් IP ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ. එතකොට මේවා 0.255 දක්වා අංක 4කින් සමන්විත වෙලා තියෙනවා. එතකොට IP ලිපින වැඩි හින්දා තව IP version 6 එක ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කතා කරා අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය. එතකොට DNS එක කියලා අපි කතා කරා. ඒ කියන්නේ අන්තර්ජාලයේ ෆෝන් බුක් එක කියලා අපි කිව්වා. එතකොට ඊගාවට කතා කරා ලෝක ව්‍යාප්ත විවරණය නැත්නම් www. කියන්නේ මොකක්ද? එතකොට www. වල නිර්මාතෘ තමයි සර් ටිම් බර්නර්ස්-ලී. එතකොට අපි කතා කරා www කියන්නේ අන්තර්ජාලය හරහා සම්බන්ධ වී ඇති ඉලෙක්ට්‍රොනික ලේඛන සහ වෙබ් පිටුවල එකතුවක් කියලා. එතකොට ඒ වගේ සේවාවක් කතා කරා, වෙබ් සේවාදායක කතා කරා. එතකොට ලෝක ව්‍යාප්තියේ ප්‍රයෝජන කතා කරා, අධ්‍යාපනය, ව්‍යාපාර සංනිවේදනයේ හැම එකටම දැන් www ප්‍රයෝජනවත් වෙනවා. ඊගාවට අපි කතා කරා විද්‍යුත් තැපෑලක් කියන්නේ මොකක්ද? කියන්නේ අන්තර්ජාලයේ හරහා ලොව ඕනෑම තැනකට පණිවිඩ ලේඛන හුවමාරු කර ගැනීමට වේගවත්ම භාවිතා කරන තැපෑල තමයි විද්‍යුත් තැපෑල කියලා කියන්නේ. එතකොට අපි කතා කරා FTP කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒ වගේ ආරක්ෂාවන් සහ සීමාවන් ගැන කතා කරා. එතකොට මම හිතනවා ඔකට පාඩම තේරෙන්නේ නැති කියලා. අපි ඊගාව දවසේ දුරස්ත හිවසුම කියන පාඩමෙන් පටන් ගමු.